Oh, weird. Ih. හායි ළමයි අද මම තමයි උදේට කෑම හදන්න යන්නේ. අද හනි පොඩි වැඩකට සෙට් වෙලා ඉන්නේ. මම අද කෑම ටික හදන්න යන්නේ. අපි දෙන්නට බලමු මම චිකන් එක කොහොම සෙට් කරගන්නේ කියලා. එනවා මේ ලුණු කුඩු ටිකක් දා ගන්නවා. මම චිකන් ටික පොඩක් මෙහෙම කැපුවා. චිකන් ටික පොඩක් මෙහෙම කැපුවා. ඒ කියන්නේ වීඩියෝ කරගන්න බැරි වුණා. මම චිකන් ටික මෙහෙම අර දාන ලුණු ගම්මිරිස් ටික හොඳට අල්ලන්න ඕන හින්දා පොඩක් කැපුවා. ලුණු ගම්මිරිස් ඔක මස්තරි ලුණු පහ ටික කරගන්නවා. දැන් පේනවනේ චිකන් කෑල්ල දින විදිය සුදු ලුණු දැන් මෙහෙම චිකන් එකට සුදු ලුණු ටික එහෙම තියාගෙන මේ තෙල් වැඩි එහෙම දාන්න ඕනේ ඩීප් ෆ්‍රයි කරන්න ඕනේ පොඩ්ඩක් දාලා ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. දැන් මම ප්‍රී හීට් කරගෙන ඉවරයි. චිකන් ටික දාලා මම මේ චිකන් ටික ඔක්කොම එක ගොඩේ වගේ තියෙන මොකද ඒතකොට මට හිතෙනවා සුදු ලුණු වල තියෙන ටෙක්ස්චර් එක හොඳට චිකන් එකට අල්ලයි කියලා. නැත්නම් ඒ ටික කර වෙලා වගේ යනවනේ එයා ෆ්‍රයි එකේ. අන්න දැන් හීට් වෙන්න තිබ්බා. අද ආරම් තියෙන්නේ කීරි සම්බා කැකුළු හාල්. ඔයාලට කියන්න බැරි වුණානේ. මම ඒක ෆ්‍රයි වෙන්න දාලා පොඩි වෙලාවක් යද්දී ඒක 9 මිනිස් කෑල්ලුයි රම්බ කරපින්චන එකයි දැම්මා. දැන් මෙහෙම තමයි පේන්න තියෙන්නේ. දැන් අපි චුට්ටක් අනිත් පැත්ත හරවමු මේ. දැන් පොල් සම්බෝල හදන්න පොල් ටිකක් ගා ගන්නයි යන්නේ. දැන් සම්බෝල හදන්න ඔක්කොම ටික රෙඩි. මම ඉතින් මේක මේ මිරිස් ගලේ අම්බරන්නවත් මුකුත් ගන්නෑ. අදින් තමයි අනන්න යන්නේ. මොකද මේ ලේසියෙන් හදලා ඉවර කරගන්න යන්නේ මම. වැඩේ දුරදි ගියව ගන්න නැතුව. මුලින්ම අපි සුදු වොන්ඩි පොඩ්ඩක් තලා ගන්නවා. ලුණු ටිකක් ඇඩ් කරගන්න. තක්කාලි දානවා. මේක මේ මම ලෙල්ල පිටින් දානවා. මේ පොඩක් අර ඒ කියනගෙන සුවඳයි රසයි ලෙල්ලේ තියෙන මේක එකතු කරනවා වෙනම රහ. දැන් මම මේකට එකතු කරනවා ලුණු කුඩු ටිකක්. කෑලි මිරිස් චූට්ටක් නෙවෙයි. මේ හරියටම රතු පාටක් වෙන්නේ නෑනේ. දැන් මේක මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. දැන් කට්ටිය කියන්න පුළුවන් මේ ඔය සම්බෝල හැදුවා මේ වැරදි කොහොම නෙවෙයිනේ සම්බෝල හදන්නේ මෙහෙමයිනේ. එහෙම කීයද ඉතින් අර එහෙම සම්බෝල හදන්න කියලා මේ කොහෙවත් අපිට උගන්වලා නැහැ නේ ඉතින් පොතක. මේ විදිහට හදන්න මේ විදිහට හදන්න කියලා. තමන්ට කැමති විදිහට හදන්න පුළුවන්. ඒකනේ තියෙන නිමුණා මම කෑලි. දැන් මොන ඔක්කොම රෙඩි තියෙනවා. අපඩන් ටික පොඩක් කර වෙලා වගේ තියෙනවා. ඒ උනාට කර වෙලා නැහැ. අපි සම්බෝලි දිනවා දෙකකුළු හාල් බත් රෙඩි. දාගමු චිකන් කෑල්ල සුදු ලුණු සම්බෝල ටිකයි අපඩන් කෑලි දෙකක්. bisa හනිට කණ්ඩ මේ හනිට කණ්ඩ කටක් අනාගෙන යන්නේ. චිකන් එක නම් ප්‍රශ්නේ සුදු ලුණු ගෑනක් දානවා. ඒක රහයිනේ. සම්බෝල දානවා. මම ඉංග්‍රීසියෙන් චූට් ගෑනක් දානවා. වැඩි ලුණු ටිකක් මම බත් කට අනාගෙන යන්න ලේසි වෙන්න. හනීට හෙට එක්සෑම් නිසා පාඩම් කරනවා. අපි යාට බත් කඩක් කවලා බලමු මං හදපු කෑම රසයිද කියලා. කොහොමද කියලා බලමු. Oh, weird. රසමානේ සුවඳ බං. මං කඩක් කරවන්න යන්නේ. කොහොමද රස ලොකු කඩක් එවෙන්නේ? රසයිනේ? තව කඩක් කවන්න? රසයි යා. වැඩින්
පපඩා එක ගහය. කොහොනේ රහයිනේ මසාලා පපඩා කන් මහලක. අර කාලා බලන්න රස්නේ මම රස්නේ කන්නේ හරි. හරි ප්‍රවීණ සුපුවේදී නැදුවේදී මේක දා. මහ නැදී යන